අපි මුලින්ම බලමු කොහොමද හරියටම Google account එකක්. එහෙම නැත්නම් අපි email address එකක් අපිට ඕනේ විදියට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපේ Chrome එකට යන්න ඕනේ. Google home page එකට යන්න ඕනේ. එතකොට අපිට එතන search කරන්න පුළුවන් create new Google account කියලා. ඔයාලා type කරනකොට එතන අපිට පෙන්නනවා මෙන්න මේ විදිහට Google account create කියලා එකට කලින් search කරලා තියෙන ආකාර වලින් පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ link එකට ගිහිල්ලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් supportgoogle.com කියන site එකට ගිහිල්ලත් අපිට කරගන්න පුළුවන්. අපි මේ කෙලින්ම create your Google account කියන එකට එතකොට ඔයාලට මෙතන first name එක හැටියට මුලින්ම ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ first name එක. මම මෙතන first name එක හැටියට හර්ෂණ කියලා දෙනවා. ඊට පස්සේ අනුරාධ කියලා දෙනවා. අපිට ඊට පස්සේ ඕනේ email address එක හදාගන්න පුළුවන්. ඔයාලට මෙතනදී නම type කරලා නම type කරපු ගමන් ගොඩක් කලාවට ඒ නමින් email address තියෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කලාවට අපිට නම වෙනස් කරගන්න වෙනවා අවසානයේදී. ඊට පස්සේ password එක දාන්න අනිවාර්යෙන්. password එක අපි මුලින්ම type කරපු එකම ඊළඟටත් ආයෙත් confirm කියන තැනට type කරන්න ඕනේ. ඊට පස්සේ next දෙන්න. next කරාට පස්සේ අපිට අපේ username එක කලින් පාවිච්චි කරලා තියෙනවා කියලා එනවා. ඒ නිසා අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් numbers මොනවා හරි. එතකොට අපි 20යි 21 කියලා type කරොත් අපේ email address එක මෙතන පෙන්නනවා harshanuradha2021@gmail.com කියලා. ඊට පස්සේ අපි phone number එක මෙතෙන්ට දෙන්න පුළුවන්. මෙතන country එක select කරලා නැත්නම් මෙතනින් අපි ශ්‍රී ලංකාව කියන අපේ country එක select කරගන්න ඕනේ +94 කියන එක. ඊට පස්සේ අපේ number එක මෙතෙන්ට දාන්න ඕනේ. ඒක මුලට බිංදුව නැතුව දාන්නත් පුළුවන්. බිංදුව දාලා දැම්මත් කමන්නේ. ඊට පස්සේ recovery address එකක් කියනවා. මෙතෙන්ට recovery address එක ඔයාගේ යාළුවෙක්ගේ හැරි එහෙම නැත්නම් ගෙදර කෙනෙක්ගේ හැරි දැනට තියෙන පාවිච්චි කරන කෙනෙක්ගේ account එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ birthday එක අහනවා. birthday එක දෙන්න පුළුවන් අපිට මුලින්ම මාසෙ දීලා ඊට පස්සේ දවස දීලා ඊයේ එක දෙන්න පුළුවන්. ඊට පස්සේ gender එක අහනවා. gender එක male female select කරගන්න පුළුවන්. ඊට පස්සේ next කරන්න. next කරාට පස්සේ Google Chrome එක නම් ගොඩක් කලාවට අහනවා password එක save කරගන්නද කියලා. ඔයාට ඔයාම පාවිච්චි කරන එකේ නම් save කියලා දෙන්නත් පුළුවන්. නැත්නම් never කියලා නැවත නැවත අහන්න දෙන්නත් පුළුවන්. මම මෙතනදී never කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට අපේ මේ phone number එකට Google code එකක් send කරනවා යාලා. අංක 6ක code එකක් phone එකට එවනවා. ඒක send කියලා දෙන්න ඕනේ. send කියලා දීලා තප්පර කිහිපයක් හෝ විනාඩියක් කාලයක් ඇතුළත අනිවාර්යෙන් අපිට phone එකට code එකක් එනවා. එහෙම call එක එන්න පරක්කු වීමක් තියෙනවනම් message එක එන්න පරක්කු වීමක් තියෙනවනම් ඔයාට call එකක් දෙන්න කියන එකට click කරන්න පුළුවන්.
Thank you for using Google Phone Verification. Remember, you should not share this code with anyone else, and no one from Google will ever ask for this code. Your code is 69104. Again, your code is 69104. Goodbye. මේ ආකාරයටත් ඔයාට කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන් මැසේජ් එකක් එන්න පරක් වීමක් තියෙනවා නම්. ඊට පස්සේ අපි කෝඩ් එක මෙතන ටයිප් කරගෙන ඒක මැසේජ් එකක් ආකාරයෙන් ආවොත් ඒක ටයිප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් කෝල් එකක් ආකාරයෙන් ආවත් අපිට මෙතන ටයිප් කරගෙන ඉවර වෙලා verify කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අහනවා Google account එක ගැන විස්තර දීලා ඒකට receive video calls message ඒ option ටික දීලා තියෙනවා. more option ඕන නම් අපිට more option add කරගන්න පුළුවන්. තව add number account එක ගැන අපේ phone number එකක් මොකක් කරේ තව add කරගන්න පුළුවන්. add number account security video calls video call එකක් කරලා අපේ account එක verify කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ එයාලා option කීපයක් දෙනවා verify කරගන්න වැඩවලට වගේම අපේ account එකේ ආරක්ෂාවට safe එකට අපිට මෙතනින් අපි select කරන්න පුළුවන් මොකක් හරි අපිට පළවෙනිලා phone number එක දාපු නිසා ඒක ඇති කියලා හිතනවා නම් අපි ආයෙම option කියන එකට යන්නේ නැතුව yes I am in කියන එකට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යාලගේ policies and terms ටික දෙනවා. ඒ ටික ඔයාලා කියවලා බලන්න. මුලින්ම හදනකොට අතර මේවා වැදගත් වෙනවා මේ කරුණු ටික. ඒ නිසා චුට්ටක් කියවලා බලලා තේරුම් ගන්න. ඒත් එක්කම අපිට මෙතනදී account එක හදලා අපිට ඒවා කියවන්න අවශ්‍යතාවයක් නැත්තම් ඉක්මනටම I agree කියන එක දීපු ගමන්ම අපිට account එක create වෙනවා. මේ තියෙන අපේ Google account එක. අපි අලුතෙන් හදාගත්ත Google account එක. අපිට මෙතනදී අපේ Gmail එක පාවිච්චි කරනවා නම් කෙලින්ම Gmail එකටම යන්න පුළුවන් මෙතනින්. අපේ Google account එක මෙතනදී open වෙනවා. ඊට පස්සේ welcome කියලා එනවා අපිට screen එකට. ඒක next කරලා අපිට මෙතන default compatible compact කියලා දෙන්න පුළුවන්. අපි මෙතන default තියලා okay කරමු. ඊට පස්සේ අපෙන් අහනවා මෙතන විස්තර කීපයක් අපේ account එක create කරපු එක okay. ඊට පස්සේ learn your gmail කියලා අහනවා. ඒකත් okay කියලා දෙන්න ඕනේ. ඔයාලා learn කරලා තියෙනවා නම් නැත්නම් අපිට learn කරන්න පුළුවන් මෙතනින්. මේ යාලගේ ටික්ස් ටික දෙනවා අපි learn කරන්න ඕනේ ටික. ඒ ටික කියවලා බලන්න. ඊට පස්සේ helpful කියන එක දීලා yes කියලා දීපුවම thank you your feedback කියලා නම ඒක close කරලා ඊට පස්සේ get your gmail from mobile කියලා එනවා. ඒකත් ඔයාලට phone එකට දාගන්න ඕන නම් phone එකට දාගන්නත් පුළුවන්. ඒකත් නොදන්නවා නම් මේ විදිහට click කරලා ඉවරලා එයාලා දෙන QR code එක කරා scan කරලා අපිට mobile phone එකටත් අපේ මේ Google account එක දාගන්න පුළුවන්. ඊට පස්සේ choice theme කියලා එනවා. අපිට theme choice කරගන්න පුළුවන් Google account එකට ඕන නම් අපේ කියන්නේ account එකේ ලස්සනට මොකක් හරි theme එකක් දාගන්න ඕන නම් ඔයාලට ඔයගේ photo එකක් උනත් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Google එකෙන් දීලා තියෙන photo එකක් උනත් ඔයාගේ Google account එකේ ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. theme එක select කරලා ඉවරලා save කරාම අපේ Google account එකේ photo එක මෙන්න මේ ආකාරයට පෙන්වනවා ඇතුලෙන් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ import contact and mails අපිට මෙතනදී contact අපේ sign in කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. import කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් තිබුණ account එකක තිබුණ ඒවා ටික ගන්න ඕන නම් මෙතනට email එක දීලා ඉවරලා continue කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ change profile image කියන එක අපිට අපේ profile image එක මෙතනින් select කරගෙන දාගන්න පුළුවන්. අපි කැමති අපේ ෆොටෝ එකක් පාවිච්චි කරනවා නම් අපිට ඒ ෆොටෝ එකක් පාවිච්චි කරන්න පුළුවන්.
මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් තෝරගන්නවා. ඒක අප්ලෝඩ් කරාට පස්සේ අපිට ෆොටෝ එක ක්‍රොප් කරගන්න පුළුවන් අපිට ඕන ප්‍රමාණයට. ඒක set as profile photo කියන එක දීපුවම අපේ profile photo එක හැටියට අපේ logo එක හරි අපේ photo එකක් හරි අපිට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගේ account එක successful කියලා එනවා. ඔයාලට මේ account එකේ පළවෙනිම email එක finish your settings කියන Google account එකෙන් එන email එක ඔයාලට එනවා. ඊට පස්සේ ඔයාලට ආයේ email ගෙන්න ගන්න email එකක් යවන හැටි අපි ඉදිරියේදී කතා කරගමු. කොහොමද email එකක් යවන්නේ, කොහොමද email එකක් හරියට send කරගන්නේ, ආපු email එකක් කොහොමද බලන්නේ, අපිට අපේ email එකක් type කරලා කොහොමද තියාගන්නේ, ඊට පස්සේ අපේ send box එකේ අපි off message එකක් අපේ email එකක් send box එකට ගිහලා බලන්නේ කොහොමද? මේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. thank you කියලා කියනවා. ඉදිරියටත් අපිත් එක්ක නැඳ සිටින්න. හොඳ වීඩියෝස් අරගෙන අලුත් තාක්ෂණයත් එක්ක මූ වෙන හොඳ දේවල් අරන් අපි ඉදිරියටත් යනවා ඔයාලා ළඟට. ස්තුතියි.